දිගහැරුම දිගු සිසිර රාත්‍රීන් එතරම් සීත සහ දීර්ඝ රාත්‍රියේ ඇති සිසිර ඍතුවක් නැවත කිසිදා නාවේය. ආදරණීය ඕල්‍යා, ඔයා සනීපෙන්ද? කඳු බෑවුමේ ඒ තරම් ලිලී පිපිලද? දිලිසෙන අඩු තියෙන මකුළු විශේෂයක් අඳුනගෙන යුමීසම් කියලා නාමකරණය කළාද? ඔයා තාමත් චොක්ලට් කන්න අකමැතිද කියලා නොදැන දවස් 20ක් ගෙවිලා ගිහින් මූද පැත්තේ අහස මේපල් එත්තක පාටයි. පොත් සාප්පුව තවමත් ඇරලා. ඉතාම සීතල රෑක වුණත් පරණ පොතක් එහෙල්ල ගහගෙන එන අමුතු ගනුදෙනුකාරයනේ මට ඉන්නේ. හැන්දෑ ඉරේලිය නැවුණු පුංචි මේසෙට ඔයා අවසානට එවපු ලියුම තියෙනවා. කියවලම දැන් ඒකේ තෙල් කඩදාසියක් වගේ තුනී වෙලා. කිසිම පෙර දැනුම් දීමක් නැතිව ඕල්‍යා ගොළුදෙරියෙක් වෙන්න හේතුව මට තාමත් තෝරගන්න බෑ. ගංගිවරට කිට්ටුවුණු වරලක් නැති සාරි කප්පියක් ගැනයි කොළහැලුනට සංකාවන් ඉන්න ගහක් ගැන කවියකුයි ගෙදරට යන පාරේ ඩේසි කැකුළු දැක්කහම තාමත් හිත පෑරෙන බවයි ඔයා ලියලා. ඔයා හොඳින්ද? දවස් කීපයක් තිස්සේ මම නරක හීනෙකුත් දැක්කා. ඉඳ හිට දවසක රේඩියෝ එකේ ඔයා ඉගෙන ගන්න වෛද්‍ය විද්‍යාලය ගැන නම කියවෙන වෙලාවට මං ඉස්සරහා ගෙදර නැනීටත් ඇහෙන්න තරම් හඬ වැඩි කරනවා. ඔයාගේ ගමේ නම කියවෙනකොට රේඩියෝ එක කනේ තියාගෙන ඇහුම්කම් දෙනවා. සමහර විට ඒ ප්‍රවෘත්ති ඕල්‍යා ගැනද? ඔයා හොයාගත්තු අලුත් තරුවක්, ඔයා සනීප කරපු දුර්ලභ රෝගියෙන් පෙන්නු වැඩිහිටියෙක් ගැනද? මම හිතනවා කැලෑ ඩේසි පඳුරේ මල් පොහොට්ටු ඇවිල්ලා ඊයේ හැන්දෑවේ මාරයා ආපු වෙලාවේ රූෆ්ටොප් එක පැත්තේ කාගේ හරි කෙඳිරියක් ඇහුණා. හෙමින් සැරේ ගිහින් බැලුවට පේන දෙක්මානික කවුරුත් නෑ. ඉන් තේරුවෙන්ම එයා අලු පාට බලල් පැටියෙක් වෙන්න ඕනි. අපිට අඩිය තියන්න කෙට්ටු ඉඩක් ඉතිරි කරලා තරප්පුව දිගේ පොත්ත හුරෙන අතරේ මාරයා කිව්වා. ළඟකෙදි ඉඳලා මම දිග ගවුම් වඳින එක නතර කළා. ඔයා දන්නවනේ පොත් 45000කටයි මටයි සෑහෙන ඉඩක් ඉල්ලන ගවුම් සායකටයි සාමෙන් වසන්න බැරි තරම්ම මගේ සාප්පුව සිඟිති බව. ඕල්‍යා, ඔයාට බැරිද අපිට හෝඩුවාවක් දෙන්න? අලු පාට බලල් පැටියෙක් හැංගිලා ඉන්න තැනක් තෝරගනිද්දි පරිස්සම් වෙන්නේ මොන වගේ කරුණු කාරණා ගැනද? හැකියක්මනින් උත්තරයක් ලියන්න. ඔයා කියා දුන්නේ නැත්නම් බ්‍රහස්පති ඉන්නේ ඔරවකිනද නැත්ද? ඔරායන්ගේ කහතරුව අපි දෙන්නත් නාකි වෙනකල් ජීවත් වේවිද? ලූකා ආදරය කරන්නේ මටද නැත්නම් වෙන කෙනෙකුටද කියලා මම දැනගන්නේ කොහොමද? මං ඔයාගේ මී පැණි පහට සහෝදරිය යුමීසං.